ඉතින් එපිසෝඩ් 7 එක ආවා. තව එකම එක එපිසෝඩ් එකයි තුරලා තින්නේ The Boys ෆිනාලේ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් එපිසෝඩ් 7 එක ගැන full breakdown එක, comic book connections, ඒ වගේම Gen V series එකත් එක්ක තියෙන connection එක, ඒ වගේම ඊළඟ සතියේ එන්න තියෙන ෆිනාලේ එකේ මොනවද තියෙන predictions, මොනවද අපිට predict කරන්න පුළුවන්. මේ වගේ දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. අන්තිම එපිසෝඩ් එක ඉවරනේ හෝම්ලෑන්ඩ් V1 සීරම් එක අරගෙන අර ගොඩ් ලෙවල් එකට ගිය විදියට. හැබැයි මේ සිද්ධිය ගැන සමහර කට්ටිය මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. ඇත්තටම හෝම්ලෑන්ඩ්ට මේ V1 සීරම් එක වැදුන්නේ නැහැ කියන එක. මොකද සෝල්ජර් බොයි අර බර්න් කරලා ඉවරලා අර බෝම් සයිට් එක මෙයාව කරන වෙලාවේදී සීරම් එක තිබ්බේ සෝල්ජර් බොයි ගතේ. ඒ නිසා මේ V1 තිබ්බ සීරම් එකේ පවර් එක දැන් නැහැ. ඉතින් ඒ පවර් එක නැති එකක් තමයි මේ හෝම්ලෑන්ඩ් ගහගත්තේ කියලා. හැබැයි මම නම් ඇත්තටම ඒ සීන් එක එච්චර විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒක ටිකක් අර වීක් ස්ටෝරියක් වගේනේ. මම හිතන්නේ ඒක ඇත්තටම එහෙම සිද්ධ වුණා කියලා. ඉතින් දැන් මේ තියෙන්නේ හෝම්ලෑන්ඩ් එක වර්ල්ඩ් එක. ඉතින් එයාට තවදුරටත් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඇත්තටම මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙතන ඉන්න අපේ මේ පපට් ප්‍රෙසිඩන්ට් කැල්හූන් මැරුණාට පස්සේ ඇෂ්ලි තමයි දැන් ඊළඟට ප්‍රෙසිඩන්ට් වෙන්නේ. කොහොද US වල හැටියට වයිස් ප්‍රෙසිඩන්ට් තමයි ප්‍රෙසිඩන්ට් නැතුණාට පස්සේ ආයි ප්‍රෙසිඩන්ට් වෙන්න ඉන්නේ. ඉතින් මෙතනදී බෑෂ්ලි කියනවා මේ කැල්හූන්ගේ මයින්ඩ් එක රීඩ් කරන්න බෑ කියලා. එයා කැමති නෑ වගේ සීන් එකක්. ඉතින් එතනදී පටගාලා ඇෂ්ලි ආපහු කන්ට්‍රෝල් එක කරගෙන පටගාලා හෝම්ලෑන්ඩ්ට කියනවා මේ කැල්හූන්ගේ ඉන්ටෙන්ෂන්ස් මොනවද කියලා. ඉතින් ඇෂ්ලි කියන්නේ තනිකරම සර්වයිවර් කෙනෙක්. එයා කරන්නේ මුල් සීසන් ෆස්ට් සීසන් එකේ ඉඳලම සර්වයිව් වෙන එක. ඉතින් කලින් එපිසෝඩ්ස් වල බෑෂ්ලිට පුළුවන් වගේ මේ ඇෂ්ලිගේ බොඩි එකේ කන්ට්‍රෝල් එක ගන්න. මෙතනදී ඇෂ්ලිටත් පුළුවන් බෑෂ්ලිගේ මයින්ඩ් රීඩින් එක එයා කරාට පස්සේ එයා හිතපු දේ එයාටත් තේරුම් ගන්න. මොකද පස්සේ ආපහු දෙන්න මේ දෙන්න අතර පොඩි ආගියුමන්ට් එකක් යනවා. එතනදී ආපහු බෑෂ්ලි කියනවා එයාට තවදුරටත් මේ සීන් එක කරන්න බෑ. එයාට මේ විදිහට ඉන්න බෑ. මීට වඩා හොඳයි මැරලා ගියා නම් කියලා. ඉතින් මෙතනදී අපිට පටන් ගන්නවා බෑෂ්ලිගේ ඇෂ්ලිගේ පොඩි කන්ෆ්ලික්ට් එකක්. ඉතින් ඒ වගේම මේ මයින්ඩ් රීඩින් පවර් එක තියෙන යාගේ අර තියෙන පිටිපස්ස තියෙන ඔළුව බෑෂ්ලිට. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මේ බෑෂ්ලි ගොඩක් දැන් ෆෙඩ් අප් වෙලා ඉන්න මේ හෝම්ලෑන්ඩ් එක වැඩ සෙට් එකත් එක්ක. ඉතින් මම මේ සීන් එක ගැන කලිනුත් කිව්වා මේ ෂෝ එකෙන් ගොඩක්ම මේ හෝම්ලෑන්ඩ් එක කැරක්ටර් එකෙන් ගොඩක්ම රෙප්‍රසන්ට් කරන්නේ ඇත්තම කිව්වොත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඇත්තම කිව්වොත් මේකේ ෂෝ රනර්ස්ලත් මේ පහුගිය දවස් ටිකේ විහිළුවට අනම්මනම් කියලා තිබ්බා මේ ට්‍රම්ප්ගේ රියල් ගෝල්ඩ් ස්ටැචු එකක් මේ හැදුවට පස්සේ මේ හෝම්ලෑන්ඩ් එකේ සීන් එකත් මේගොල්ලෝ මේ සීරීස් එකට දාපු සීන් එක. ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා මේගොල්ලෝගේ මොකද්ද මේ රෙප්‍රසන්ට් කරන්න try කරන්නේ කියලා. හරි. දැන් අපි යමු Gen V සීරීස් එකේ මේකේ තියෙන කනෙක්ෂන් එක මොකද්ද කියලා බලන්න. Gen V එකේ ඉවර වෙනකොට අන්තිමේදී ස්ටාර්ලයිට් එතනට වෙලි වෙලා මේ මරීටයි යාගේ ඉන්න අනිත් කටියටයි කතා කරනවා මේ රෙසිස්ටන්ස් එකට ජොයින් වෙන්න කියලා. හැබැයි මේ එපිසෝඩ් එක බලනකොට මේ දැන් කාලේ වෙනකොට දැන්ටමත් මේ ස්ටාර්ලයිට් මේ ඔක්කොම සෙට් එක ගිව් අප් කරලා වගේ තියෙන්නේ. දැන් අපි රෙගියුලර් කෙනෙක් ගත්තොත් එimhe හිතෙන්න පුළුවන් ඇත්තටම මේ ස්ටාර්ලයිට් මේකේ ඉන්න මේජර් කැරක්ටර් එකක් විදිහට මෙයාට මේක මෙහෙම මේ ගිව් අප් කරලා දාන්න බෑනේ කියලා. ඒ වුණාට අපි බැලුවොත් එimhe ඇත්තටම මෙයාට මෙච්චර කාලයක් තිස්සේ විච්ච දේවල් එක්ක එයා මේ ගත්ත ඩිසිෂන් එක එක්තරා විදිහට සාධාරණ නේද? අන්න ඒක තමයි මම කියන්නේ මේ සමහර රයිටිං වලදී මේ එක මේ සීරීස් එකේ රයිටර්ස්ලා මේ කතාව ලියලා තියෙන විදිහ එක්තරා අතකට ගොඩක්ම ඉන්ටරෙස්ටිං. ඒකට ක්‍රෙඩිට්ස් අනිවාර්යෙන් දෙන්න ඕනි. ඉතින් මම මේ කියන්න try කරන්නේ ඕගොල්ලෝ ඇත්තටම හිතලා බැලුවොත් මේ ස්ටාර්ලයිට්ගේ පැත්තෙන් මේ යාට මේ විච්ච දේවල් සෙට් එක මෙයා මේ සමහරාට මේ විදිහට හැසිරෙන විදිහත් ෆෙයා නේද? හරියට Game of Thrones series එකේ Daenerysට වගේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් කලින් එපිසෝඩ් එකේ මේ Gen V charactersලා මොනවද කරන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් කලින් එපිසෝඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වුණා මෙතන මේ ඉන්න Kate Dunlop. මෙයාගේ පික්චර් එකක් තිබ්බා අර වෝල් එකේ චර්ච් එකේදී. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ රෙසිස්ටන්ස් එකේ කෙනෙක් විදිහට Kate අනිවාර්යෙන් මේ දැන් මේක ඉන්ෆිල්ට්‍රේට් කරලා තින්නේ. ඒ කියන්නේ මෙයා ඇතුළට ගිහිල්ලා ඉන්නේ මේ හෝම්ලෑන්ඩ් ගෲප් එක ඇතුළට. ඉතින් මේ සීරීස් එකේදී මොකද්ද මේ මරීගේ තියෙන ඉම්පෝටන්ස් එක? මෙයාට පුළුවන් බ්ලඩ් මැනිපියුලේට් කරන්න. ඒ කියන්නේ බ්ලඩ් කන්ට්‍රෝල් කරන්න. ඉතින් මෙතනදී මේ එපිසෝඩ් එකේ මේගොල්ලෝගේ කන්වර්සේෂන් එක වෙලාවදී කියනවා ඔයාට කෙලින්ම හෝම්ලෑන්ඩ්ටත් ටේක් ඔන් කරන්න පුළුවන් නේද කියලා. ඒත් එයා එතනදී කියනවා නෑ මේගොල්ලෝ මේ පොඩ්ඩක් අර එක්සැජරේට් කරලා වෙලා කියන්නේ එයාට එච්චර ලොකු පවර්ස් නෑ කියලා. ඉතින් ඒක අතකට එක පිස්සුවා. මොකද මේ කැරක්ටර් එක ගැන නිකම්ම දැන් මේගොල්ලෝ අයින් කරලා දානවා වගේ සීන් එකක් තියෙන නිකන් ඉම්පෝටන්ස් එකක් නෑ වගේ. අර කලින් ඒගොල්ලෝ Gen V සීරීස් එකේ කිව්ව විදිහට එයා හිතන තරම් පවර්ෆුලුත් නෑ වගේ මේ කියන විදිහට. හැබැයි මම මේ කතාව එච්චර විශ්වාස කරන්නේ නෑ. මෙයාගේ මේ අමුතු හිඩන් පවර්ස් තව සීනා වෙන්න පුළුවන්. ඒ වගේම Gen V සීරීස් එකේ විච කතන්දරත් එක බලනකොට මෙයාට පවර්ෆුල් සූප්ලස් එක්ක තනිකර ෆයිට් එකට යන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මං හිතනවා මේ අන්තිම බැටල් එකේදී මොකක් හරි වෙන්න තියෙන දේදී හෝම්ලෑන්ඩ්ව ඩිෆීට් කරද්දී මේ මරිකන් ලොකු ඒ කියන්නේ ක්‍රූෂල් හෙල්ප් එකක් අනිවාර්යෙන් හම්බ වෙයි කියලා. ඒ අයි මං එහෙම කිව්වේ කියලාත් මම පොඩ්ඩකින් තව කියන්න. තවත් ඉන්නවා මෙන්න මේ කැරක්ටර් එක. ඔයගොල්ලන්ට මෙයා මතකද කලින් සීරීස් එකේ අර ඩීප් අර එක විකාර කරලා ඉවරලා අර මිනිස්සෙක්ගේ චර්ච් එකට ගිහිල්ලා ඉවරලා ආපහු සරයක් රිකා වෙන්න try කරනකොට හිටියා මේ අර
එයාට සපෝට් කරන ඩයලොග්. ඉතින් එයා තමයි මේ ඉන්නේ. බේසිකලි ගත්තොත් එහෙම බොයිස් එකේ හොක්කයිගේ version එක. ඉතින් ඊළඟට සෝල්ජර් බොයිගේ හෝම්ලෑන්ඩ් එකේ රිලේෂන්ෂිප් එක ගත්තොත් මේක ලව් ඇන්ඩ් හේට් සීන් එකකට සමහරලාට දෙන ලව් සමහරලාට දෙලා මරා ගන්නවා. ඉතින් සෝල්ජර් බොයි කියන එයාට මේ තවදුරටත් මේ සීන් එක යාට සෙට් වෙන්නේ. එයාට දැන් මේ ටික ඔක්කොම අතහැරලා දාලා ඉවරලා එයාට වෙන රටකට යන්න ඕනේ. එයාට අර ට්‍රොපිකල් කන්ට්‍රි එකට ගිහලා ඉවරලා අතල්ලක ඉන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා මෙන්න මේ සීන් එක ගන්නම් ගොඩක් කටියට මීටර් වෙන්නත් ඇති කියලා. This was never going to be a play and catch in the front lawn, fixing up the old Impala bullshit. Yes, ඒක ඇවිල්ලා සුපර්නැචරල් රෙෆරන්ස් එක. ඉතින් හෝම්ලෑන්ඩ් මොකද කරන්නේ? හෝම්ලෑන්ඩ් මෙයා වලලා ගිහිල්ලා යාගේ හුස්මීර කරලා ඉවරලා යාව ආපහු දානවා අර ෆ්‍රිජ් එක ඇතුළේ. ඉතින් ඇයි ඇත්තටම මේ හෝම්ලෑන්ඩ් මේ සෝල්ජර් බොයි බ්‍රීට්‍රේ කළේ? easy. මොකද ඇත්තම කිව්වොත් එහෙම කිසිම විදිහක chance එකක් දෙන්න බෑ සෝල්ජර් බොයිට මෙතනින් මෙහෙම පැටත්තලා යන්න. මොකද දැනට මේ තියෙන සිටුේෂන් එක ඇරිට හෝම්ලෑන්ඩ්ට තියෙන threat එක ඇවිල්ලා සෝල්ජර් බොයිම තමයි. මොකද V1 එක බර්න් කරලා දාන්න පුළුවන් එකම එක්කෙනෙක් විතර ඉන්නේ සෝල්ජර් බොයි. ඒ හින්දා එයාට කොහෙත්ම යන්න දෙන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තොත් එම හෝම්ලෑන්ඩ් එක තියෙන abandonment issues ටික. තමන්ගේ ළඟ ඉන්න කට්ටිය තමන්ගෙන් වෙන් වෙලා යනවට හෝම්ලෑන්ඩ් කොහෙත්ම කැමති නැහැ. ඉතින් මෙයා මේ සෝල්ජර් බොයිට යන්න දෙන්න නැතුව අප්සෙට් ගහලා වෙලා මෙහෙම ළඟ තියාගන්නේ ඒ හේතුව නිසාමයි. ඉතින් මේ යන විදිහට සෝල්ජර් බොයි දැන් මේ අයිස් පෙට්ටිය ඇතුළට ලයින්නවා. ඉතින් බැරලාක් හරි සෝල්ජර් බොයි ආපහු මේ ෆයිනල් එපිසෝඩ් එකේ අය නැගිට්ටොත් පොර පට්ට මල පැනලා තමයි මෙතනින් දැන් නැගිටින්නේ. ඉතින් එහෙම නැගිටිනවා නම් කවුද මෙයාව මෙතනින් එළියට ගන්නේ? ඉතින් මට හිතෙනවා එහෙම දෙයක් බැරලා හටුනොත් මේකට හොඳම කන්ටෙන්ට් එකනේ තමයි ඇෂ්ලි. මොකද දැන් මේ ඊටපු 7 එකේ කට්ටිය ගත්තත් මේ ඉතුරුලා ඉන්න කට්ටිය අර පොඩ්ඩක් අර මයින්ඩ් එක තාම අර නිකන් අර කොහාටද සපෝට් කරන්නේ කියලා අර වැටුඩ වගේ ඉන්න සෙට් එක ගත්තොත් එමේ ඇත්තම දැන් ඉතුරුලා ඉන්නේ වෝට් ටවර් එක ඇතුලේ ඇෂ්ලි විතරයි. ඒ කියන්නේ ඇක්සස් තියෙනෙත් ඇෂ්ලිට විතරයි. ඒ හින්දා සෝල්ජර් බොයිව රිලීස් කරන දෙයක් වුණොත් මට හිතෙනවා ඇෂ්ලි මෙන්න මේ දේ කරයි කියලා. ඉතින් ඔයගොල්ලෝ දකින්නත් ඇති මේ එපිසෝඩ් එකේ නම. මේ එපිසෝඩ් එකේ නම දාලා තියෙන්නේ The Frenchman, The Female and the Man Called Mother's Milk කියලා. ඉතින් ඒ කියන්නේ මේ එපිසෝඩ් එකේ කතා කරන්නේ මේ 3 main important characters තුනක් ගැන අපිට season 1 එකේ මුල් හරිය ඉඳන් හිටපු. ඕකේ ඊළඟට අපි යමුකෝ මේ මෙතන MM ගේ scene එකට. MM මෙතනදී Starlight එකේ එයාගේ විස්තරේ. එයා කියනවා එයාට මේ Mother's Milk කියන nickname එක හම්බුනේ එයා පොඩි කාලේ මේ කුරුළු පැටියෙක්ව තියාගෙන කුරුළු පැටියව බලාගෙන එක දේවල් කරපු හින්දා ළමයි යාට විහිළු කරන්න ගත්ත එකක් හින්දා කියලා. ඉතින් ඒ කතාව එහෙම කිව්වත් මේ කොමික් වර්ෂන් එකේ තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. කොමික් බුක්ස් වල ගත්තාම පස්සේ කොමික් බුක්ස් වල මේ MM ගේ එහෙම නැත්නම් මේ මාවින්ගේ අම්මා ඇවිල්ලා වෝට් ෆැක්ටරි එක වැඩ කරපු වර්කර් කෙනෙක්. ඉතින් මෙතනදී මෙයාව එක්ස්පෝස් වෙනවා කම්පවුන්ඩ් V වලට. ඉතින් මෙහෙම වෙනකොට මෙයා ඒ වෙනකොටත් ප්‍රෙග්නන්ට් ගෑනු කෙනෙක්. ඉතින් ඊට පස්සේ මෙයාට ආපහු ළමයාව හම්බුණා. මේ කියන්නේ මේ මාවින් ඉපදුනාට පස්සේ එයා උපදින්නේ සූප් කෙනෙක් විදියට. හැබැයි එයාට තියෙනවා සුපර් පවර්ස්. මෙයා ගොඩක් ස්ට්‍රෝං කෙනෙක්. ඒ වගේ මෙයාට හීලින් පවර්ස් තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. මෙයාට මේ හීලින් පවර්ස් වගේම මේ සුපර් ස්ට්‍රෙන්ත් එක රඳා පවත්වාගෙන මෙයාට දිගට මේක තියාගන්න අවශ්‍ය නම් මෙයාට දිගින් දිගටම එයාගේ මදර්ගේ මිල්ක් එහෙම නැත්නම් බ්‍රෙස්ට් මිල්ක් බොන්න සිද්ධ වෙනවා. අන්න ඒ හින්දායි කොමික් බුක්ස් වල මෙයාට මදර්ස් මිල්ක් කියලා කියන්නේ. ඊළඟ එක්කෙනා අපේ මේ ලිස්ට් එකේ ඉන්නේ එයා තමයි කිමිකෝ. කිමිකෝ මේ එපිසෝඩ් එකේදී බොයිස් සෙට් එක මේ වෙනකොට try කරනවා කිමිකෝව සෝල්ජර් බොයි number 2 කරන්න. ඉතින් සේජ් තාමත් ඤඤ්ඤුන් ගානවා කෙදිරි ගානවා. එයාව අර කලින් එපිසෝඩ් එකේ එයාට මේ සෝල්ජර් බොයිගේ ඩිසිෂන් එක ප්‍රෙඩික්ට් කරන්න බැරි විච් එක ගැන. ඉතින් මට හිතෙනවා තවත් දෙයක් මේ කිමිකෝ ගැන කතා කරද්දී මෙයාගේ මේ කැරක්ටර් එක ඩෙවලොප්මන්ට් එක. ඔයගොල්ලෝ මතක නම් පළවෙනි සීසන්ස් වල ගත්තොත් මෙයා තනිකර ලොස් සෝල් එකක්. මෙයා ඇහුවේ නෑනේ මෙයා ආසාවෙන් මෙයා කැමැත්තෙන් සූප් කෙනෙක් විච්ච කෙනෙකුත් නෙවෙයි. දුක් විඳලා නම් ප්‍රශ්නයාගේ බෑක් ස්ටෝරි එක ඔයගොල්ලෝ මතකද කියලා මං හිතනවා. ඉතින් ඔක්කොම දේවල් ටික වෙලා කතා කරන්නත් බැරුව ඉඳලා අන්තිමේ මේ බොයිස්ලත් එක්ක එකතු වෙලා දැන් මෙයා ඉන්න තත්ත්වය බලන්න. මෙයා දැන්ටවත් අපේ බොයිස්ලගේ කී මෙම්බර් කෙනෙක් වෙලා ඉවරයි. And she is ready to sacrifice herself, get tortured for the greater good. ඉතින් මේ එපිසෝඩ් එකේ විච දේවල් ගැන අපි ආව පොඩ්ඩක් රිවයින්ඩ් කරලා යන්කෝ. අර කලින් එපිසෝඩ් එකේ අර බිත්ති වල තිබ්බා 아무තු මේ සයිකික්ස් ලගේ ෆොටෝ සෙට් එකක් අර චර්ච් එකේ. ඉතින් මේ එපිසෝඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වුණා මේ චර්ච් එකේ තිබ්බ ෆොටෝස් වල මේ හිටපු සයිකික්ස්ලා මොකද්ද කරන්නේ කියලා. ඉතින් මෙතනදී හෝම්ලෑන්ඩ් එයාගේ මේ ස්පෙෂල් වීඩියෝ එක එයාට මේ ජීසස් ඇවිල්ලි වෙලා ජීසස් එයාගේ ටෝච් එක එහෙම නැත්නම් එයාගේ තියෙන අර ක්‍රවුන් එක මේ හෝම්ලෑන්ඩ්ට දෙන සීන් එකක් ගැන වීඩියෝ එකක් හදලා වෙලා මේක ටෙස්ට් ට්‍රේනින් එකක් කරනවා. ඉතින් මෙතනදී සයිකික්ස්ලා සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා. මේගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේගොල්ලෝ හෝම්ලෑන්ඩ් ගැන මොකද හිතන්නේ බලන්න. ඇත්තටම හෝම්ලෑන්ඩ් ලෝයල්ද? ඇත්තටම හෝම්ලෑන්ඩ් කියන දේ විශ්වාස කරනවද? හෝම්ලෑන්ඩ් ගොඩ් කෙනෙක් විදියට මේගොල්ලෝ පිළිගන්නවද කියලා බලන්න. ඉතින් මෙතනදී මේක විශ්වාස කරන්න නැති කට්ටිය වෙච්ච true believers ලා නොවන කට්ටියට හෝම්ලෑන්ඩ් දෙනවා කමෑන්ඩ් එකක් මේගොල්ලන්ට VIP treatment එක දෙන්න කියලා. ඒ කියන්නේ ඉතින් basically heaven ticket එක තමයි. ඉතින් මෙතනදිත් ඕෆාදත් කියනවා ඇත්තටම මේක කරන්න ඕනේ. එයාට පුළුවන් මේගොල්ලෝ කන්වර්ට් කරන්න. ඉතින් බැලුවොත් එහෙම අච්චර ලෝයල් පිට ඉන්න ඕෆාදත් දැන් පොඩ්ඩක් හෝම්ලෑන්ඩ් මේ කරන සමහර දේවල් වලට අර දෙපාරක් හිතනවා වගේ සීන් එකක්.
ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ ස්ටාර්ලයිට් වගේම MM මේ හැංගිලා බලන් ඉන්න ගමන්. ඉතින් ඒ අතරේ බුචර් ඇන්ඩ් හිවි මේ දෙන්නව අහුවෙලා ඉන්නේ. මේ දෙන්නව හිර කරලා තියාගෙන මේ සූප්ස්ලා එහෙම නැත්නම් මේ සයිකික්ස්ලා සෙට් එකක් ඇවිල්ලා මේගොල්ලෝගේ මයින්ඩ් එක රීඩ් කරන්න හදනවා මේ සේජ් හොයන්න. And oh boy, what's boys without some weird shit, right? ඉතින් මේකෙත් අපිට මේ ශීලයින්ගේ ඩොග් නොට්ගේ weird ass sniffing scene set එකක් තියෙනවා. I think yeah. ඉතින් මෙතනදී මේ ඉන්න එක සයිකික් කෙනෙක් මේ එහෙම නැත්නම් මේ shape shifting dial එකක් ඇවිල්ලා මේ බුචාගේ අර කලින් හිටපු යාළුවා අර කලින් සීසන්ස් වල හිටපු ජෝ කෙස්ලගේ රූපය අරගෙන ඉවරලා මෙතන බුචාව පොඩ්ඩක් අර මෙන්ටලි වට්ටන්න හදනවා. ඉතින් මෙතනදිත් අපිට බලා ගන්න පුළුවන් මෙයා මේ බුචාගේ ස්ටෝරියක් ගැන කියනවා. ඉතින් බුචා ඉන්නේ මොන වගේ සීන් එකද? මෙයා දැන්ටමත් කරන දේවල් මෙයාගේ තියෙන මෙන්ටල් ටික කොයි වගේද කියන එක ඒ කාලේ ඉඳන්ම එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී හිවි මේ ඉන්න සයිකික් ඩිස්ට්‍රැක්ට් කරාට පස්සේ බුචා ඇවිල්ලි වෙලා යා මාර්ලි වෙලා ඒ දෙන්න අතරින් පැනලා යනවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් ස්ටාර්ලයිට් and MM මෙතන ඉන්න ශීලයින් එකයි ඩොග් නොට් එකයි ෆයිට් කරනවා මේ මරන්න හදපු මිනිස්සු සෙට් එකව බේර ගන්න. ඉතින් එතනදී බේරගත්ත මේ මිනිස්සු සෙට් එක මේගොල්ලෝ අරන් යනවා එක්තරා මේ සේෆ් හවුස් එකට. ඉතින් සේෆ් හවුස් එකේ ඉන්නවා කලින් සැරේ වගේම මරි යන්නේ යාගේ අනිත් කට්ටිය. ඉතින් අන්තිමේ එතනදී ස්ටාර්ලයිට් එයාගේ ඩිසිෂන් එක දාර්කන ඉවරයි. MM කියන දේවල් සහ මේ සිද්ධ වෙච්ච දේවල් අනුව තවදුරටත් එයා ගිව් අප් කරන්නේ නැහැ. ඒතර දිගට අන්තිම එපිසෝඩ් එකේ එයා මොකක් හරි මැච් එකක් ගහන සීන් එකට මෙයා ආපහු එන්ට වෙනවා. ඉතින් අන්තිමට අපි එනවා මේ කතාව ඉන්න ෆ්‍රෙන්ච්මන් දිහාට. එහෙම නැත්නම් ෆ්‍රෙන්චි. එයා දැන් මේ වෙලාවේ මහන්සිලා වැඩ කරන්නේ කොහොම හරි කරලා මේ කිමිකෝ බේර ගන්න. ඉතින් මෙයා try එකක් දෙනවා මේ සේජ් ගෙනුත් සපෝට් එක ගන්න. ඉතින් මෙතනට හෝම්ලෑන්ඩ් එනවා. හෝම්ලෑන්ඩ් එනකොට අරගොල්ලන්ට එතනින් පැනලන්න chance එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ සීන් එක ගත්තොත් මට කියන්න ඕනි කලින් එපිසෝඩ් එකේ ෆ්‍රෙන්චි කිමිකෝයි දෙන්න මේ දෙන්න මැරෙන්න රෙඩි වෙලා හිටියේ. හැබැයි මෙතනදී ආපහු සැරයක් ෆ්‍රෙන්චි ඇත්තම කිව්වොත් එහෙම ෆ්‍රෙන්චි මැරෙන්න රෙඩි හිටියට එයාගේ ෆස්ට් ටාගට් එක ෆස්ට් ගෝල් එක තිබ්බේ කිමිකෝ බේර ගන්න. ඉතින් මෙතනදී ෆ්‍රෙන්චි ආව සැක්‍රිෆයිස් කරලා ඉවරලා ෆ්‍රෙන්චි මැරිලා ඉවරලා එවිනුවට කිමිකෝ බේර ගන්න try එකක් දෙනවා. ඉතින් මෙතනදී මේගොල්ලෝ මේ එක්ස්පෙරිමන්ට් එක කරාට පස්සේ ඇත්තටම අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ එපිසෝඩ් එකේ මේක වැඩ කරාද කියලා. ෆ්‍රෙන්චි කියනවා හෝම්ලෑන්ඩ් එක වැඩ කරා කියලා. සමහරට එක බය කරන අදහසින් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම අපිට ෆිසිකලි බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මේ කිමිකොට මේ සෝල්ජර් බෝයිගේ තිබ්බ අර පව එක තිබ්බද කියලා. ඉතින් මේ එහෙමයි. දැන් මේ සීරීස් එක ඉවර වෙන කලින් අනිවාර්යෙන් දැනන් හිටියා හැම කෙනෙක් ඕනම කෙනෙක් ප්‍රෙඩික්ට් කරන්න ඇති කාගේ හරි මේ මේජර් ඩෙත් එකක් වෙනවා කියලා මේ බෝයිස්ලා සෙට් එකේ. ඉතින් මම මේ දෙන්නගේ කතාව ගැනත් මම පොඩි ප්‍රෙඩික්ෂන් එකක් කරා කලින් වීඩියෝ එකකදී. මමත් ඒකදී කිව්වා නිකන් මෙහෙම සිද්ධියක් වෙයි බැරලා කරේ මේ කිමිකෝ බේර ගන්න කියලා මොකක් හරි සීන් එකදී ෆ්‍රෙන්චි මැරෙයි කියලා. ඉතින් මේම එයාගේ මැරිච්ච සීන් එක ගත්තොත් මම එක්තරා විදිහට හැවි. මොකද ඇවිල්ලා එයා නිකන් අර චාර්ටර් විදිහට මැරුණෙත් නෑනේ. he went out on his own terms. හෝම්ලෑන්ඩ් එකට බය වෙන්නේ නැතුව නිකන් බොස් කෙනෙක් වගේ like a fucking boss he died. ඉතින් එතනදී මේ ෆ්‍රෙන්චිට මේ හෝම්ලෑන්ඩ්ව හම්බුනහම පස්සේ ආ මෙන්න මෙහෙම කතාවක් කියනවා. I bet you never danced a day in your life. ඉතින් ඒ සීන් එකත් එක්තරා විදිහට පට්ට පවර්ෆුල් කියලා කියනවා. මොකද හෝම්ලෑන්ඩ් පොඩි කාලේ ඉපදිච්ච දවස් ඉඳන් එයා මේ ලැබ් එකක් අස්සේ එක එක්ස්පෙරිමන්ට් අනම්මනම් කරලා ඉවරලා ඒ අතරින් හැදිච්ච මිනිහෙක්. එයාට සාමාන්‍ය ලයිෆ් එකක් කියලා තිබ්බේ නැහැ. ඉතින් ඒ කියන්නේ හෝම්ලෑන්ඩ් අඩුතර මේ ලව් එකවත් නැත්තම් මේ ඩාන්සින් or singing or just having fun අර ඒ වගේ සිම්පල් දෙයක්වත් එයා එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් අන්න ඒක ගැන තමයි මේ ෆ්‍රෙන්චි මෙතන මේ කින්ඩියර වගේ මෙයාට කියන්නේ. ඉතින් මම කලින් එපිසෝඩ් එකත් කිව්වා මේ අර කිමිකෝ කතා කරන සීන් එක නම් වඩා ඇත්තටම සෙට් උනේත් නෑ කියලා ඉවරලා. ඉතින් මට හිතුණා මෙහෙම සීන් එකක්. ඔයගොල්ලෝ හිතලා බලන්න කිමිකෝ ඇත්තටම මේ සීසන් එකෙත් කලින් වගේම කතා නොකරම හිටියා නම් කොච්චර පට්ටද කියලා ඉමේජින් කරන්න. නිකන් අර මෙතන මේ ෆ්‍රෙන්චි මැරන වෙලාවේ අර අන්තිමටම වෙලාවේ විතරක් පොඩ්ඩක් එයා කතා කරා නම් අර ඒ වුණා නම් මට හිතනවා පොඩ්ඩක් තව පට්ට පවර්ෆුල් ලයින් එකක් වගේ කියලා අර මුල එපිසෝඩ් එක සීසන් එකේ මුලින්දම්ම මෙයා එකපාරට කතාරන්න රැන්ඩම් පටන් ගත්ත ඇරෙන්න. ඉතින් අන්තිමට මං එන්නම් මේ එපිසෝඩ් එකේ විච්ච දේවල් අනුව ෆිනාලේ එකේ තියෙන ප්‍රෙඩික්ෂන්ස් මොනවද කියලා. මේ වගේ ඒවා නම් මගේ කීපයක්ම තියෙනවා. මෙතනදී මරි කියලා කියන්නේ ඇත්තටම බ්ලඩ් බෙන්ඩර් කෙනෙක්. මෙයාට පුළුවන් එක බ්ලඩ් කන්ට්‍රෝල් කරන්න තමන්ගේ විතරක් නෙවෙයි අනිත් කට්ටියගේ. ඉතින් මට හිතනවා දැන් ඇත්තටම කිව්වොත් මේ V1 එක තියෙන බ්ලඩ් වල සීන් එකක් නිසා මෙතන මේ මරීගේ මොකක් හරි අන්නෝන් පවර් එකක් එක්ක මේ අර සෝල්ජර් බෝඩ් තියෙනා වගේ මේ V1 එක හෝම්ලෑන්ඩ් එකෙන් බර්න් කරන්න. එහෙම නැත්නම් බ්ලඩ් වලින් ඒ V1 එක සෙපරේට් කරන්න වගේ මොකක් හරි සීන් එකක් මෙතනදී මරී කරයිදෝ කියලා. මොකද ඇත්තම කිව්වොත් මම අර කලින් සැරවලත් කිව්වා වගේ මෙතන හෝම්ලෑන්ඩ් එකේ පවර් එක. හෝම්ලෑන්ඩ් එකේ පවර් එක තමයි එයාගේ බිගස්ට් ස්ට්‍රෙන්ත් එක. ඇත්තටම එයාගේ පවර් එක නැතිනොත් එහෙම එයා nothing. එයා මොකෙක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මට හිතෙනවා මේකෙත් ආයමත් මේ ෂෝ එකේ ටාගට් එක ගොඩක් දුරට යන්නේ හෝම්ලෑන්ඩ් මිනිස්සෙක් වෙන සීන් එක වගේ වෙයි කියලා. ඉතින් අර කලින් එපිසෝඩ් 1 එකේදී මේ ඒ ට්‍රේන් උත්තර කිව්ව සීන් එකත් එක්කම මං ආයමත් කියන්නේ මගේ තියෙන ලොකු විශ්වාසයක් තියෙන්නේ මේ හෝම්ලෑන්ඩ් මිනිස්සෙක් වේවි කියලාම තමයි. It's just matter of when or how. ඉතින් මේ සීරීස් එක බලාගෙන යනකොට ඔයගොල්ලන්ට දෙයක් තේරෙන්නේ නැති මෙන්න මෙහෙම දෙයක්ුත්. ඔයගොල්ලෝ හිතලා බලන්න.
මේ සීරිස් එකේ ඕනම මිනිස්සෙක් මොකක් හරි දෙයක් through යනකොට මොකක් හරි සීන් එකක් වෙනකොට ඒගොල්ලන්ට හැමතිස්සෙම එනවා ඩිසිෂන් එකක් කියලා එකක් මේක් කරන්න. උදාහරණයක් විදිහට මේවා බලන්න ස්ටාර්ලයිට්ට ඕනි උන්නේ ෆයිට් කරන්න. බට් අන්තිමේ එයා ඩිසයිඩ් කරා මෙහෙම අතහැරලා දාලා ඉන්න බෑ. එයාට ෆයිට් කරන්න සිද්ධ වෙනවමයි කියලා. කිමිකෝ ඇන් ෆ්‍රෙන්චි ඒ දෙන්නට ඕනුනා ළමයි එක්ක අදාගෙන ලස්සන ෆැමිලි එකක් මේවා කරන්න. ඒත් ඒගොල්ලොන්ගේ ඩ්‍රීම් එක එහෙම පිටින්ම ෂට් වෙලා ගියා. හිවි ගත්තොත් හිවි ටෝනි ස්ටාර්ලයිට් බේරගන්න මුලින් කලින් එපිසෝඩ්ස් වල V1 එක යාට එහෙම දීලා. බට් ඒක කරන්න හම්බුනේත් නැහැ. සෝල්ජර් බෝයි කලින් මුලින් එක දිගට හෝම්ලෑන්ඩ්ට බැන මොනවා සීන් කර හිටියත් එයා අන්තිම හරිය එනකොට එයාගේ මයින්ඩ් එක චේන්ජ් කරලා ඉවරලා හෝම්ලෑන්ඩ්ට V1 දුන්නා. අනිත් එක මෙතන හෝම්ලෑන්ඩ් එයාව හිර කරන්නත් කලින් මෙතන බෙල්ල සෝල්ජර් බෝයි හෝම්ලෑන්ඩ්ට කියනවා සන් කියලා. සෝ එයාගෙත් ඇත්තම කිව්වොත් එම් අන්තිම මොහොත වෙනකොටත් පොඩ්ඩක් මයින්ඩ් එක චේන්ජ් සීන් එකක් තියෙන්නේ. ඒතකොට මේ විදිහට සිස්ටම් එක බැලුවොත් මේ වෙන්න තිබ්බ දේවල් එහෙම නැත්නම් කවුරු කෙනෙක් එක්ස්පෙක්ට් කරන දෙයක් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ වගේ නේද? හැමතිස්සෙම ඒගොල්ලන්ට කරන්න වෙන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් එහෙම බලද්දී අන්තිමටම ඉතුරු වෙලා ඉන්න කෙනා තමයි බුචර්. ඉතින් බුචර්ගේ ටාගට් එක මේ එපිසෝඩ් එකෙත් කියනවා කලින් එපිසෝඩ් එකෙත් කියනවා එයාට වැඩක් නැහැ මොනවාක්වත්. ends justify the means. එයාට ඕනි හෝම්ලෑන්ඩ්ව මරන්න. එතකොට මොන දේ කරත් අර කලින් එපිසෝඩ් එකේදී එයා රයන්ව යවුවා. රයන් සමහරට මැරෙයි බව දැනත්. එතකොට ඒ වගේ සීන් එකදී මට හිතෙනවා මෙයාගේ ටාගට් එක හෝම්ලෑන්ඩ්ව මරන්න එකුණත් මෙයාට මොකක් හරි choice එකක් ගොඩක් දරුණු choice එකක් සිලෙක්ට් කරගන්න වෙයි කියලා. ඒ කියන්නේ එක පැත්තකින් හෝම්ලෑන්ඩ්ව මරනවාද එහෙම නැත්නම් මොකක් හරි මිනිස්සෙක්ව බේර ගන්නවද මේ ඔප්ෂන් දෙකෙන් එකක් එයාට තෝරගන්න වෙලාවක් එයි. ගොඩක් දුරට මට හිතෙන්නේ ඒ රයන් එක්ක හෝම්ලෑන්ඩ්ට ඇටැක් කරනවද නැත්නම් රයන්ව බේර ගන්නවද මොකක් හරිකින් ඔන්න ඔය වගේ choice එකක් බුචර්ට සෙට් වෙයි කියලා මට නිකමට හිතෙනවා. ඉතින් ඒ වගේ මේ සීරීස් එක තව කතාරජු කැරක්ටර් එකක් ඉන්නවා. එයා තමයි ඩීප්. ඉතින් මෙච්චර කාලයක් තිස්සේ හෝම්ලෑන්ඩ්ගේ ළඟින් ඉඳලා හෝම්ලෑන්ඩ්ගේ බලු කුක්කා වගේ එයා කියන හැමදේම කරලා සැක්‍රිෆයිසස් ඔක්කොම කරලා අන්තිමේදී හෝම්ලෑන්ඩ් මොකද කරේ ඩීප් එතනින් අයින් කරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි එයා 7 එකත් එහෙම පිළිම ඩිස්බෑන්ඩ් කරලා දැම්මා. කලින් එපිසෝඩ් එකේදී මේ පයිප්ලයින් කේස් එකේ පයිප්ලයින් මැසික එක නිසා මේ මාළු ගොඩක් මැරලා දැන් මෙයත් එක මාළුත් මලෙන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැනටමත් මේ ෂාක් කතා කරන්න ගත්තට පස්සේ යාගේ වොයිස් එකෙන්ම ක්ලික් ගාලා ඉවරලා මීටර් වෙන්න නැති මේ කවුද කියලා. Remember March 15th, motherfucker! ඔයගොල්ලන්ට හරියට නෝටිස් වුණා නම් of course it's Samuel fucking Jackson. Nobody can say motherfucker like this motherfucker. ඉතින් ඒ හින්දා දැන් අන්තිමේදී ඩීප්ට ඇති වෙලා අර මං කලින් කීපුවා තාම කිව්වා වගේ ඩීප් අන්තිමේදී මෙහෙම වෙන්නත් පුළුවන් හෝම්ලෑන්ඩ්ව බිට්‍රේ කරන්න. ඇත්තටම බැලුවොත් එහෙම දැන් හෝම්ලෑන්ඩ් එක ළඟින් ඉන්න ඔක්කොම කට්ටිය සෙට් එක හෝම්ලෑන්ඩ්ව අතහැරලා දාන සීන් එකේ ඔන්න මෙන්න වගේ ඉන්නේ. කොච්චර පවර් සම්බුණත් ඒගොල්ලෝ බිට්‍රේ කරන තැනකට ඒවි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම මේ ෆිනාලේ එකේ ඔෆිෂියල් ෆොටෝ එකක් මේගොල්ලෝ රිලීස් කරලා තිනවා The Boys එකෙන්. ඉතින් මේක මේ දාලා තියෙන විතර වයිට් හවුස් එකේ සීන් එකක් තින්නේ. ඒ වගේම අහසේ ඉන්නවා තව සෙට් එකක් පාවි. ඉතින් මේක තමයි ඇත්තටම කොමික් එකෙත් තිබ්බේ මේ ඉමේජ් එකම. මේ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඒ හින්දා සමහර විට මේ ෆයිනල් බැටල් එක මොකක් හරි වයිට් හවුස් එකේම වෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. ඉතින් ඔය විදිහට තමයි මේ එපිසෝඩ් එක අවසන් වෙලා යන්නේ. ඉතින් මොනවාද ඕගොල්ලෝ හිතන්නේ? මං කිව්වද එක ප්‍රෙඩික්ෂන්ස් වලට කවුද එකඟ වෙන්නේ? එහෙම නැත්නම් ඕගොල්ලෝ මොනවාද තියෙන වෙනම ප්‍රෙඩික්ෂන්ස්? මොන වගේ දේවල් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් වෙයිද? ඉතින් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔට්ටුවක් දාලා බලමු කාගේකද හරියන්නේ කියලා.